අයිබෝන් කොහොමද ඉතින් හැමෝටම කතන්දරේ දෙවෙනි දවස අද ඉන්න මාත් එක්ක සුරංග අපි බලමු DS මිලානෝ DS හම්බෙලා ඊයේ කතා කරපු වැඩකින් එකක් අද පොඩ්ඩක් සෙට් වීගෙන යන්නේ බලමු මොකද වෙලා තියෙන්නේ මොනවද අලුත් විස්තර කියලා එන හම්බෙමු කතාවදී පොඩ නිදිමත ඉන්න ගණන් ගන්න කොහොමද අද බස් නැතුව මේ මලකෙලියක් වුණා නේද සුරංග පයින් ආවා ටිකක් දුර අම්මට DS ලයින් ඉතින් කොහොමද ඉන්න වරදක් නෑ මේ යමු දෙන්න අපි අද ෆෝන් එක බලන්න මොකද තත්ත්ව ෆෝන් එකට අද මොකක් හරි අදත් ගන්න බැරි වෙයිද දන්නේ නැහැ අපි ගිහිල්ලා බලමු ඉතින් නේ අපිට බෑ කියන දේවල් හොඳ හුරු පුරුදු ඉන්නේ ඉතින් අය අලුත් දෙයක් නෙවෙයි අපි උත්සාහ කරලා බලමු පුළුවන් ද බැරිද කියලා දැන් අපි ඉන්නේ මොස්කෝ අපි කොහොමද යන්නේ මේ ලෝදි වලට අපි ඉතින් පොඩ්ඩක් බස් අඩුයි නේද සෝනම මේ පයින් යමුද කියන්නේ රයිට් බලමු අපි කොහොමද යන්නේ කියලා මම විස්තර ටික ඉස්සරහට දාන්න මේක ගොඩක් දිග වීඩියෝ එකක් වෙන්න විදිහක් නෑ මම හිතන විදිහට බලමු මොකද වෙන්නේ කියලා විස්තර ටික දාන්නම් අපි කොහොමද ෆෝන් එක ගන්න කියලා වැඩිපුර පැය දෙකක වීඩියෝ එකක් එලා ඉස්සරහට හම්බෙමු ලොකේෂන් එක මාරු කරන්න උනේ මේ එවලේ දැන් ගිහිල්ලා ගන්න බැරි වෙනවා ෆෝන් එකේ වෙබ්සයිට් එකේ තියෙන විදියට ස්ක්‍රීන්ෂොට් එකක් දාමු අපි ඒක නැත්තම් අනිවාර්යයෙන්ම අනිත් ෂොප් ටිකේ තියෙන ටික ගන්න පුළුවන් වෙන්නේ 3 වෙනිදා මෙයාට ඕනේ දැන් ගන්නනේ ඔව් මේක වයිෆ්ට ෆෝන් එකේ යවන්න හින්දා ලංකාව කෙනෙක් කරා යවන්නේ ඉතින් එයාගේ යාළුවෙක් කරා ඉතින් ඒ හින්දා අද ගන්න එක ලේසියිනේ ඒ හින්දා විනාඩි 30න් ගන්න පුළුවන් ෆෝන් එක මේ ස්ක්‍රීන්ෂොට් එකේ පේනවා ඇති ඔයාලට මොකක්ද අපි ගන්න ඇප්ලිකේෂන් එක DS ඒක කාරණා කියලා ඇප් එකක්. ඔයාලට මේක ලංකාවේ පාවිච්චි කරන්න පුළුවන්ද ලංකාවේට? බෑ ලංකාවේට පාවිච්චි කරන්න බෑ. හැබැයි මෙහි ලංකාවේ ඉන්නවනම් ඔයාලට පර්මිට් සෝජෝන් එකක් තියෙනවනම් නැත්නම් රිෆියුජි ඇප්ලයි කරලා ඉන්න කට්ටියටත් පුළුවන් මේක කරන්න. right. එන අපි ගිහිල්ලා බලමු නේද එතන වෙන්නේ විස්තර මොකද්ද කියලා පැහැදිලි කිරීමක් කළා දමු විස්තරේ පස්සේ. අනිවාර්යෙන් යන ගමන් පොඩි ලොකේෂන් ටිකක් ඔයාලට ඔය ගැන වැඩි විස්තර ඕන නම් යටින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි හිතලා බලමු මේ වීඩියෝ එකක් ඕනේද කියලා. අනිවාර්යෙන් අපි ඉන්නේ දැන් මේ චෙන්ත්‍රාලේ ඉන්නේ. චෙන්ත්‍රාලෙන් අපි යන්න ආපු ගමන පොඩ්ඩක් වෙනස් කරා. දැන් ගන්නවා 91 බස් එකක්. මොකද 91 කියන්නේ සාමාන්‍යයෙන් චෙන්ත්‍රාලේ මේ මිලානෝ සිටි එක වටේටම පැය 24ම වැඩ කරන බස් එකක්. ඒකෙන් යුත්තම අපිට ලේසිම එතෙන්ද බලමු කතා විස්තර ටික ඉස්සරහට අරන් එන්න. ඩක්කලා ගත්ත 91 බස් එක. වෙලාවට බස් එකක් තාව නේද? වෙලාවට හැම වෙලාවම අපි ලකීනේ. ලකී තමයි ලකී කියන්නේ අපිට ඉතින් කෙලවෙනවා අදිකට. ඒක ලකීට තමයි කෙලවෙන්නේ. සමහර කලවල් තියෙන වෙලාවල් නැතුණත් වෙලාවල් වෙනවනේ පොඩක් හිර වෙලා යන්නේ බස් එකේ මෙතන මීඩියා වලට අපි යමු අද බලමු කතන්දර බලමු අපේ DS එක කියලා ඔව් කලින් මීඩියා එකක් කරලා තියෙනවා එහෙනම් DS අපිට අද කියලා දෙන්න ඕනේ කොහොමද ගන්න ෆෝන් එකක් මෙහෙම ගෙවීමේ ක්‍රමයට අද කියලා දෙන්නේ අද ගන්න එක තමයි ගන්න විදිය පෙන්නලාම දාමු රයිට් තව වැඩි විස්තර ඕන නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න අපි වීඩියෝ එකක් කරන්නම් ඒක ඒ පිළිබඳව right thank you එන හම්බෙමු එන්න ඔබට පොඩි කතාවක් මතක් වුණා අපිට චෙක්තෝස වලට ආවට පස්සේ DS වාම තමයි දැන් මතක් කරෙත් නමුත් ඉතින් මම කතාව ආරම්භ කරලා දෙන්න අපි කාලයකට කලින් අපිට ඩොකියුමන්ට් නැතුව රිෆියුජිවත් නැතුව ඉන්නකොට කිසිම ඩොකියුමන්ට් එකක් තිබුණේ නැහැ නේද ඩොකියුමන්ට් එකක් තිබුණ නැතුවට අපි ඉස්සෙල්ලාම ලෙච්චි කියන්නේ සලෙන්තෝ ඉතාලියේ පහළ කොටසට යන පැත්තට අපිට යන්න කිලෝමීටර් 1000 ගණන් දුර තියෙන ට්‍රේන් ටිකට් එකක් දාගන්න. අපේ ආවල මහා ලොකුවට සල්ලි නැහැ. අපි මේ චෙක්ටෝසා වල සල්ලි කීපයක් තිබ්බ. හැබැයි ටිකට් එක ඔන්ලයින් දානකොට පොඩි ටිකට් එකේ අඩුවක් තියෙනවා. එතකොට අපිට හොඳම කතන්දරයක් වුණේ අපි ඒකට සල්ලි දාගන්න ආවට පස්සේ කිසිම කෙනෙක් අපිට උදව් කරන්නේ නැහැ. account එකට අපි සල්ලි දාගන්න ඕනේ මොකද කාඩ් එකෙන් ගෙවන්නේ. අපේ වයිස් කියලා ඇප් එකක් තියෙනවා. ඒක ඕන කෙනෙක්ට ගන්න පුළුවන්. ඒක හරහාවත් පේමන්ට් කරන්න විදිහක් නැහැ. කියන්නේ සල්ලි දාන්න ඩිපොසිට් කරන්න ඩොකියුමන්ට් තියෙන්න ඕනේ. ඩොකියුමන්ට් එකක් තියෙන පුද්ගලයෙක්ට කියලා අපේම සල්ලි අපේම කාඩ් එකට දාගන්න ඉතාලිය අපිට ඩොකියුමන්ට් නැති නිසා
අපි කාපු චාටර් එකක් කාපු ලස්සන තැනක් තමයි මමතක වෙන්නේ නැති පැත්තක් තමයි මේ චෙර්තෝසා කියන්නේ. මොකද මිනිසුන් ඇහුවා කවුරුත් කැමති නැහැ. කිසිම කෙනෙක් කැමති නැහැ. ඒ දාන්න ආපු කෙනාට ගෙනුත් අපි සල්ලි දාගත්තේ. කුඩා දේවල් අහගෙන නේද බොහොම අපි ස්තුති කරනවා අනිවාර්යෙන් එහෙම හරි උදව්වක් කරපු කෙනෙක්ට අපි ඇතුළට යමු මේ චෙර්තෝස් මීඩියා වර්ල්ඩ් එක ඇතුළට. මේක ලොකු මේක. Ciao caro, buongiorno. Posso portare questo? No? Devo lasciare qua? A posto, grazie. මේක ස්ටිකර් එකක් කරනවා ඊයේ වගේම ඊයේ ගියපු එකට වගේ මොකද මේ වගේ ඇතුලේ තියෙන්නේ මේ ගොල්ලන්ගේ කැමරානේ ඉලෙක්ට්‍රික් බඩු මේවත් තියෙනවනේ ඉතින් ඔව් අරන් ගියොත් මේක බලන්න මේකේ මම වීඩියෝ එකක් කරලා තියෙන සම්පූර්ණ මම ඒකේ ලින්ක් එකක් දානවා ෆස්ට් කමෙන්ට් එකෙන් ඔයාලට ඒකත් ගිහලා බලන්න පුළුවන් මේ වීඩියෝ වල එකේම ඉලෙක්ට්‍රික් කාර්ස් ගොඩක් කියලා දෙනවා මම ඒවත් පෙන්නලා තියෙනවා මේ අලුතෙමුත් මේ කොට ඇවිල්ලා තියෙනවා මේ charge කරන ඒවා සිටි එක ඇතුලේ සාමාන්‍යයෙන් පදින්න පුළුවන් කාර් බයික් ස්කූටි ගොඩක් අයිටම් තියෙනවා මේකේ මේ ඔක්කොම ඉලෙක්ට්‍රික් මේ ෆුල් ඉලෙක්ට්‍රික් හැම එකක්ම මේකත් ඉලෙක්ට්‍රික් මේකත් ඉලෙක්ට්‍රික් ගොඩක් අයිටම් බලන්න මේ බයිසිකල් ඔක්කොම ඉලෙක්ට්‍රික් රයිට් අපි දැන් ආපු වැඩේ කරමුකෝ මේ විනාඩියක් දෙන්න මම බලමු අපි මොකද වෙන්නේ කියලා ඉස්සරහට ඩිස් මොකෝ වෙන්නේ අපි දැන් ඔන්ලයින් බලනවා බලලා මෙයාලගෙන් අහලා ඒක වැටෙන විනාඩි 30න් ගන්න පුළුවන් කියලා. ඔව්. ඉතින් මොකද ඒගොල්ලන්ගෙන් අහලා මේ දේ කන්ෆර්ම් කරලා අපි ගමු. මොකද අපි දන්නේ නැහැනේ. පළවෙනි පාර්ට් මේ මාස 3කට ගෙවන්න ගන්න. ඒ කියන්නේ ප්‍රධාන ගානෙන් 3කට බෙදලා ගෙවන්නේ. වාරික 3කට. පළවෙනි වාරිකේ මුලින්ම ගන්නකොට ගෙවන්න ඕනේ. ඊට පස්සේ වාරික 2කට වගේ තමයි ගෙවන්න දෙන්නේ. රයිට්. බලමු ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නම් කට්ටියට පේන්න මේ මට ඒකේ මොකද අර අතනට ගියේ නැති හේතුව එතන තිබ්බ තුන්වෙනි දර කලෙක්ට් කරගන්න. දැන් මෙතන තියෙන්නේ විනාඩි 30න් කලෙක්ට් කරගන්න පුළුවන් කියලා තමයි වැටෙන්නේ. ඔයාලා පේනවා වීඩියෝ එකේ. රයිට් DS ඒ ටික බලන ගමන් ඉන්නේ වැඩේ ඔඩරේ දාන ගමන් ඉන්නේ. එතකන් මම පොඩි රවුමක් යන්නම්. සුරංගත් ඉතින් සුරංග සතුටුයිද ෆෝන් එක හම්බෙන්න ඕන වෙන්න තියෙන්නේ හොඳේ. අනිවාර්යෙන් එලකිට හම්බෙමු ඉස්සරහදී වීඩියෝ එකේ. මොකෝ තත්ත්වේ පුළුවන් කියලා කියනවනේ අහුන්නේ සේදිතිකොන් කාවුනවා වා මේක මේ රිලැක්ස් එකේ කරන්න කියලා රිලැක්ස් වා ඕඩර් එක දැම්මද නෑ දැන් දාන්න මේක අපි කරන විදිය පෙන්වන්න ඕනේ නෑ මොකද අපි බැංකු ඩීටේල්ස් දකින්නවනේ අනිවාර්යෙන් අපි ඒ තරම් නමුත් අපි වැඩේ වෙන විදිය කරමු තවත් කෙනෙකුට මම හිතන්නේ ඒක ගන්න පුළුවන් වෙයි අනිවාර්යෙන් ඒ දේ වැදගත් වෙයි සමහර අය සමහරු මේකේ දන්න කට්ටිය ඇති ඉතින් දන්න කට්ටිය අනිත් අයට කියලා දෙන්න අනිවාර්යෙන් අපි ඉතින් බලාපොරොත්තු වෙනවා මිලානෝ ඩීඑස් කිව්වම ඉතින් කවුරුත් දන්නවා ඉතින් දන්න කියන හැමදේම කියලා දෙනවා දන්න කියන හැමෝටම නොදන්න දන්න හැමෝටම ඉතින් විස්තරය අපි පස්සේ අහගමු ඩීස්කෙන් කොහොමද වැඩේ වෙන්නේ කියලා රයිට් වීඩියෝ එක ඉස්සරහට හම්බ වෙයි දැන් මොකද උනේ දැන් වෙනත් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ දැන් වීඩියෝ එක කරන්න ඕන මේක අපේ හොඳයි රණක ඔක්කොම දාන්න ඕන මොකද්ද මේන් එක්සිට් එක මෙතනින් මෙතනින් එක්සිට් එක එන්නකො අපිට සල්ලි නැති වුණා සල්ලි නැහැ සල්ලි මදි ෆෝන් එක ගන්න ෆස්ට් පේමන්ට් එක ගන්න අපි යනවා බැංකුවකට perché නේද මම දරකට දකින්න ඇති ඒකේ ෂොට් එක දැකලා නේද ඒකේ ඉන්න සිකියුරිටි අන්න ලොකේෂන් දාන යන තැන මේකේ ඉඳපු අපි දැන් ෆෝන් එක ගන්න පට්ටම චාර්ටර් එකක් කරනවා කොච්චර චාර්ටර් එකක් කරනවද කියනවනම් ඒකෙන් ගිහලා අපිට ඒක සිකියුරිටි බැලලා අපි එළියට දැම්මා මේ ඇතුලේ වීඩියෝ කරන්න බෑ තාහලං කියලා ආසිරිගේ වැරද්ද හැබැයි ආසිරි කලිනුත් වීඩියෝ එකක් කරලා තියෙනවා ගියවුරුද්දේ ඒක හැබැයි මේ සැරේ වීඩියෝ කරන්න බෑ එහෙම තමයි බ්‍රදර් ඉතින් ඒක ඩයල් එනවනේ එක පුද්ගලයෝ ඉන්නවනේ සුරංග පොඩක් කෑ ගන්න තියෙනවා මේ දැන් අපි දෙපාරක් අරහෙට මෙහෙට යනවා මේ දැන් අපි යනවා බැංකුවට සල්ලි නැතුව බැංකුවට සල්ලි මදි වෙලා බැංකුවට ගිහිල්ලා කාඩ් එකට දාගෙන ඔන්ලයින් පේමන්ට් කරන්න ඕන නිසා කාඩ් එකේ සල්ලි නෑ ඒක නිසා ඔව් ඔන්ලයින් පේමන්ට් එකක් කරන්න ඕන නිසා කෑෂ් ටික බැංකුවට දාලා පේමන්ට් එක කරන්න හදන්න දැන් යනවා බැංකුවක් වාගෙන ඒ යන අතරතුරේදී තමයි
ඒකට ඉන්න ආරක්ෂක නිලධාරියන් නැත්නම් සිකියුරිටි අපිව එළියට ඇදලා දැම්මේ මේක ඇතුලේ වීඩියෝ කරන්න බෑ කියලා. බලමු ආයෙත් අපි එන්න බෑනේ. අපි විස්තරය දාන්න ඉස්සරහට. අපි දැන් බැංකුවට ගිහිල්ලා සල්ලි කාටේකට දාගෙන ආයෙත් මේ මීඩියා වලට ඇතුලට යන්න ලෑස්ති. මම හිතන්නේ දැන් මේ සැරේ කැමරාව බෑග් එකට දාගන්න අපි එළියට ඇවිල්ලා විස්තරය කියන්න මොකක්ද උනේ කියලා. මොකද යම් කිසි විදිහකට ඒ කට්ටිය එහෙම දෙයක් කිව්වට පස්සේ අපි ඒකට රෙස්පෙක්ට් කරන්න වෙන්නේ. ඒ කියන්නේ ආරක්ෂක නිලධාරියා සිකියුරිටි එයා තමයි කිව්වේ මෙතන ඇතුලේ වීඩියෝ කරන්න බෑ කියලා. එතකොට අපේ ඩීඑස් ඊට පස්සේ ඒක නීතිය සර්ච් කරලා බැලුවා පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ. එහෙම අපි හිතනවා වැරද්දක් වුණා වෙන්නේ නැති කියලා. මොකද මේක ප්‍රයිවට් ස්ටෝර් එකක්නේ. පබ්ලික් තැනක් නෙමෙයි, පොදු ස්ථානයක් නෙමෙයි. ඉතින් එයාලා කියන දේවල් අපි ඒක අතකට ඇසිය යුතුයි. ඒත් ඉතින් මේක ඇතුලේ ෆොටෝ වීඩියෝ ගන්නවා. ඉතින් ගොඩක් කට්ටිය ඉතින් ඒක ඉතින් ලොකු දෙයක් දන්නේ නැහැ. ඉතින් මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා මේකෙම. එතකොට අපි ඇවිල්ලා විස්තර ටික කියන්නම් කොහොමද ගත්තේ කියලා. කැමරාව දාගන්නවා අපි බෑග් එකට. DS bill එක ගෙවන ගමන් මම ඉන්නේ කැෂියර් එකේ. Facciamo a posto, poi calma, ti scala i soldi in automatico. Ciao, grazie mille, buona giornata. Grazie caro. Yes. Grazie. අපි ෆෝන් එක ගත්තා. එලකිරි දෙන්න පිට්ටයක් පස්සේ. එහෙනම් අපි මේ අයිතිකාරයන්ට ෆෝන් එක දෙමු. අයිතිකාරයන්ට ෆෝන් එක දෙමු. එහෙනම් අපි එළියට ගිහලා කතා කරමු. ඇතුලේ වීඩියෝ කරන්න බෑ. ඔව්. මේ අලුත ග්ලාස් එක කියන්න එපා නේද? දන්නේ නේද? A posto caro, finito, grazie, sai? Mi scusi per questa cosa. Grazie. Ciao, grazie. Ciao, buon lavoro. කොහොම හරි අපි අන්තිමේට ෆෝන් එක ගත්තා. එන ගේමක් දීලා. එන ගේමක් කියන්නේ ඉතින් මේ ප්‍රශ්නත් ඇති වෙලා නේද දියස්? මේ අන්තිමේදී අපිට හොඳට කතා කරා නේද? සිකියුරිටිත් කතා කරා. මොකද ෆෝන් එකක් ගත්තා. අපි මොකද ඇතුලෙන් ඇහුවා මේක ඇතුලේ වීඩියෝ කරන්න පුළුවන්ද කියලා. මේකේ ඉන්න රිස්පොන්සිබල් එහෙම නැත්තම් බාරෝ ඉන්න මැනේජර් එයා කිව්වා පුළුවන් ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් එයා සමහර විට දන්නේ නැති නිසා කියන්නේ නැති එහෙම දෙයක් අපිට වීඩියෝ කරන්න බෑ කියලා. ඒත් අපි දන්නේ නැහැ ඇතුලේ වීඩියෝ කරන්න පුළුවන්ද මේ පෞද්ගලික මොනවද ප්‍රයිවට් ෂොප් යන්නේ මොනවද මීඩියා වල කියන්නේ. ඒකට ගරු කිරීම වශයෙන් කොහොමද ප්‍රශ්නයක් නැති හින්දා යත් අන්තිමට අපිට අපි බෑග් එකට කැමරාව දාලා ඇවිල්ලා ඉවරලා ඊට පස්සේ ආයෙ ඩීඑස් ගියා මේ ආයෙ සිකියුරිටි එක කියලා මෙයාටම කියලා ආයෙ ඒක බෑග් එක ඕපන් කරලා ආයෙත් ගත්තා අපි බෑග් එක එළියට. ඉතින් කොහොම හරි ෆෝන් එක ගත්තා. ෆෝන් එක මොකද්ද? iPhone මොකද්ද? iPhone 15 එක 128 නේ. පාට බ්ලූ කියලා කියන්නේ උනට පිටිපස්ස සුදුද මන්ද බලන්න. යාම ඉතින් කඩලා යාම බල්ලා ලංකාවට යවන්න තමයි ගත්තේ අපේ මේ සුරංගගේ වයිෆ්ට යවන්න. ඉතින් thank you very much හැමෝටම. ඉතින් ඇත්තටම වයිෆ්ට යවන්නේ. ඔව් ඇත්තටම සතුටුයි එහෙනම් කමන්නේ. රයිට් අපි මේ එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු තවත් ලස්සන දවසක. එහෙනම් චාව් හැමෝටම. එහෙනම් ජය වේවා. මේ නිවාඩු රවුමක් වෙච්ච සීරි